සමය රෝග සුව කරන්න ශාකමය ඖෂධ කොච්චර දුරට වැදගත් වෙනවද? චර්ම රෝග සුවපත් කිරීමේදී අපි ප්‍රධාන වශයෙන්ම මූලික කරගන්නේ විෂ හරණය කියන එක. විෂ නැති කිරීමේ ප්‍රධානම සංඝටක තියෙන මේ ශාකමය ඖෂධවල. ශාකමය ඖෂධ යොදාගත්තම අපිට මෙතන අවස්ථා දෙකක් කරා මේ විෂ හරණය කරන්න පුළුවන්. එකක් තමයි ශරීරයෙන් විෂ කොටස් බැහැර කිරීමට ශාකමය ඖෂධ අපිට යොදා ගන්න පුළුවන්. ඊළඟ එක තමයි ශරීර අභ්‍යන්තරයේ තියෙන විෂ මැඩපවත්වන්න, විෂවල තියෙන විෂ ගතිය නැති කරලා දාන්න අපිට මේ ශාකමය ඖෂධ යොදා ගන්න පුළුවන්. ඊටාම සරල උදාහරණයක්, සර්පයෙක් කාපු ගමන්ම සර්පයා කෑ මුඛයට අපි බෙහෙතක් තියලා බඳිනවා. ඒ වගේම ශරීර අභ්‍යන්තරයට අපි බෙහෙත් දෙනවා. ඒ ක්‍රමයේම තමයි මේ චර්ම රෝග වල යොදා ගන්න පුළුවන්. අපිට බාහිර වශයෙන් යම්කිසි ආකාරයකට විෂක් තියෙනවා, ඒකත් ශාකමය ඖෂධ යොදලා ඉදිරියට ගන්න පුළුවන්. ශරීර අභ්‍යන්තරයේ යම් කිසි කොටසක් තියෙනවා ඒක අභ්‍යන්තරයෙන් මඩපත් ගන්න පුළුවන්. මේ විෂ හරණය කරනකොට, රක්තය ශෝධනය කරනකොට අපි යොදා ගන්න ක්‍රමවේදය තමයි දැන් සංශෝධනය කියන එකේදී රක්තය ශෝධනය වෙලා ශරීරයේ බහිස්රාවීය පද්ධති වලින් මේ විෂ කොටස් පිට වෙනවා. මල සමග, මුත්‍රා සමග, දහඩිය සමග, සෙම්සොටු සමග. ඉතින් මේක ඊටාම විස්මිත ක්‍රියාවක්. ශාකමය ඖෂධයක් ශරීර අභ්‍යන්තරයට දුන්නම ඒ ඖෂධය විසින් අර විෂ ටික ඔක්කොම එකට එකතු කරගෙන රක්තයේ තියෙන විෂ, ඉන්ද්‍රියගත වෙලා තියෙන විෂ ඔක්කොම එකට එකතු කරගෙන ශරීරයේ මල සමග, දහඩිය සමග, මුත්‍රා සමග බැහැර කරනවා. කෙල, සෙම්, සොටු සමග බැහැර කරනවා. ඉතින් මේක ඊටාම විස්මිත ක්‍රියාවක්.